හැලෝ හැමෝටම ඔන්න එන අද තමයි අවුරුද්දේ අන්තිම දවසේ ඒත් එක්කම රෙස්පොන්ස් එකක් හම්බුණා ලොකුම AI සයිට් එකකින් AI වීඩියෝ හදන සයිට් එකකින්. ඉතින් වීඩියෝ ලයික් එකක් ෂෙයා එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගලන්ට අද ගේම් හදන්නේ සිනමා ස්ටුඩියෝ එක ගැන Xfil AI එකේ තියෙන. ඉතින් ඒකේ ඔයගොල්ලෝ දැනට දැකලා ඇති ඒගොල්ලෝ හදපු වීඩියෝ තියෙනවා මේ Shrek Gone Wild වගේ මේ ලයිව් ඇක්ෂන් එකක් හදලා. ඉතින් ඔයගලන්ට ඒක හදන හැටි පෙන්වන්න යන්නේ කොහොමද ඒක කරන්න කියලා. ඉතින් අනිවරෙන් මේ ලබනවුත්ත සුබයි කියලා අමුර මිතන ඉස්සරට බං ගොඩක් ගේම් ප්ලේ දාන්න කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් මුලින්ම ඔයගලන් කරන්න ඕනේ සිනමා ස්ටුඩියෝ එකට ගිහිල්ලා මේක මෙහෙම ක්‍රෙඩිට්ස් ඕනේ මේ මොනවා කරන්න මට මේ මේගොල්ලෝ ක්‍රෙඩිට්ස් වගේ දුන්න ගෙන්දා මම කරන්නේ. මුලින්ම ඉමේජ් එකක් හදා ගන්න ඕනේ. දැන් හිතන්නකෝ අපි සිම්පල් බේසික් විදියට අපි ගහන්න පුළුවන් මෙතන මේ සිනමා ස්ටුඩියෝට ගිහිල්ලා ඉමේජ් ගන්න. හරිද? ඉස්සම පින්තූරයක් හදා ගන්න ඕනේ. ඒක අදාගෙන දැන් ඉට් ක්ලවුන් ඉන් ශ්‍රී ලංකා කියලා මම මේ ගැව්වා. හරි. ගහලා ඊට පස්සේ මෙතන එක එක જાති කැමරා තියෙනවා. හරිද? මොන කැමරාවෙන්ද ඒ කියන්නේ මම IMAX දානවා මම මෙතනින් එහාට මුකුත්ම දන්නේ නැහැ. හරිද? IMAX කියන අහලා තියෙන හින්දා දන්නව නැත්නම් ඒක ගැනත් දන්නේ නැහැ. කොහමද මේ කැමරා જાති ෆිල්ම්ස් එම හදන මේවා. හරි. ඒ වගේ දැන් මේ ඊවස්සේ අපිට ලෙන්ස් එකක් තෝරගන්න පුළුවන්. ලෙන්ස් එකක් තෝරගෙන එක එක ෂොට් ඩිපෙන්ඩ් වෙනවා ඒ ලෙන්ස් එක අනුව. ඒ වගේම අපේ ෆෝකල් ලෙන්ත් එක කියන්නේ දැන් මම මෙතන 50ක් දාලා කළාම පොඩක් දුරින් ඉන්නේ ලං කරනවා නම් තාඩිකල් මේ 8ට වගේ ඔය එක එක රේන්ජ් තියෙනකොට ඒක ටෙස්ට් කරලා බලනවා. දැන් මම ඉක්ලම් ශ්‍රී ලංකා කියලා ජෙනරේට් කළා ඉමේජ් එකක් මේ 4K දාලා මේ ලංකාවේ ඒවත් එක ඉක්ට ගෙනා. දැන් අපි බලමු මේක ඇනිමේට් කරන්න මේ අනිමේට් කියලා දෙන. එතකොට ඒක බුගම මේ මෙතන වීඩියෝ එකටම යනවා සිනමා ස්ටුඩියෝ එකේ තියෙන. හරිද? මම මේ හදපු ඒවා එක්සැම්පල් තියෙනවා ඔයගොල්ලෝ පෙන්නන්න. දැන් මෙතන අපි දාමු මේ අර පින්තූරය ඇවිල්ලා තියෙන හරිද? එන් ෆ්‍රේම් උත් දාන්න පුළුවන් ඕන්න. බට් මම මේ clown by slowly කියලා දාමු. අර ෆිල්ම් එක වගේ ඒ කියන්නේ හොලිවුඩ් ස්ටයිල් එකට විදියට යන පට්ට මේවා හදන්න පුළුවන්. හරිද? මේ දැන් මම මේ කැමරා මූව්මන්ට් දාන්න පුළුවන්. මේ ස්ටැටික් හැන්ඩල් එකද අතින් අල්ලගෙන අර එනවා වගේ zoom out ද zoom in ද කැමරා ෆලෝ ද ඒ වගේ ඕන ෂොට් එකක් තියෙනවා. ඩ්‍රෝන් ෂොට් නැති එකක් නෑ. හරිද? මේකේ පෙන්නනත් එක්ක කොහොමද මේ ෂොට් එක යන්නේ කියලා. ඉතින් මේ මම හදපු ඒවා පෙන්නන කලින් මේ මම zoom in එකක් දාලා ජෙනරේට් කරන්න. මේක හැදෙනකන් මම ඔයගලන්ට මම හදපු ඒවා පෙන්නන්න මේ ස්කූබිඩු එකේ මේ ලංකාවේ ස්කූබිඩු පැවිල්ල මේක ඇත්තටම අර ෆිල්ම් එක වගේමයි. හලෝ මේක අන්සෙන්සර්ඩ්. ඒ කියන්නේ අර කොපිරයිට් සීන් මුකුත් නැහැ. මේ ඒ වගේම මම මේ ලෝචිගේ ස්කූබිඩු එකක් ඇදුවා. ලෝචි නාවලට නෑ දැම්මට මේ බයිර කට්ටේ කියලා හිතලා මේ ඒ වගේ මම ස්ට්‍රේන්ජර් තින්ග් එකක් හදන්න ගියෙත් මේ ස්ට්‍රේන්ජර් තින්ග් එකේ අන්තිම එපිසෝඩ් එක බලලා වීඩියෝ හදන්න හිතෙන්නෙත් නෑ. මට එපා වුණා. ඉතින් මේ ටින්ටින් මම මුලින්ම ඇදේ මෙන්න මේ ටින්ටින් zoom out එකක් කළා. ඒක හරි ගියේ නෑ. මේ මෙන්න මේ වගේ සීගිරි ඉඳන් ලංකාවට දුවනවා. මේක හැබැයි කාටුන් එකකින් ටින්ටින් ඉන්නේ. ඒනකොට මේ මම මේ ටින්ටින් ලුක් එක රාසයි. අර මම ලයිව් ඇක්ෂන් උත් කරන්න බැලුවා. ඔත්තු කණ්ඩා ලයිව් ඇක්ෂන් ටින්ටින් එකේ ටින්ටින් සෙට් නෑවට. ඒ වගේම මම මේ නැනෝ බනනා මේක යූස් කරන්න පුළුවන් ඉමේජ් හදනවා නම් නැනෝ බනනා අන්ලිමිටඩ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේකේ ගත්තොත් එහෙම මේකේ එක එක පැකේජස් තියෙනවා. මේ ස්පයිඩර්මෑන් ලෝටස් ටවර් එක ඊට පස්සේ තියෙනවා මේ ලෝටස් ටවර් එක උඩින් එක මේ ඔබිට් කැමරාවක් තියෙනවා. ඒ වගේම මගේ මූණ දාලා හදපු එක සුපර්මෑන් මම මේ ප්‍රොම්ප්ට් එකයි ෆීචර් එකයි ගන්න පල්ල වෙනවා සිනමැටික් මේ විදියට ගහලා මේ බල්ලෝ කෑ ගහන්නේ කොහෙන්ද? ඊළඟට මේ සූරපප්පා ජිම්පප්පා කොත්තු කන එකක් ඇදුවා. මේක නම් පට්ටටම එනවා. ඒ කියන්නේ අර ෆිල්ම් එකේ ඉන්න විදියට වෙනවා. මේ මම ප්‍රොම්ප්ට් එකක් ඔයගොල්ලෝ ගහගෙන ගන්න chat GPT කරා නිකන් අර මං ගහපු කලින් ප්‍රොම්ප්ට් එක වගේ මේ ටවුන් මේ ශ්‍රී ලංකාවගේ මේ chat GPT ගන්න AI image එකට ප්‍රොම්ප්ට් එකක් අතර අද දෙනවා. අය මේ මේක මම මේ විදියම නෑ පිටර පට්ටේ කියලා
මම යන්න එකක් වගේ හදන්න ඇතුව ඒත් මෙච්චර කල් කරගන්න බැරුණ එකක් ඒම හැන්ඩල් කැමරාවේ කැමරාවයි මොකක්ද කලේ කියලා ඔක්කොම පේනහ ඒගම මේ ටින්ටිං අරිය පිටේ ගැන සිගිරිලාග මේක මාරවිදියට මේ සැන්සර් කරන්න අර ජෙමිනීක වගේ මේ බන්ධ මේ කැමරා මූමන්ට් හයිද මම පෙන්න්න මේ අතර වටේ කැරකෙනවා මගේ මූුණ දාලා වයිල් වයිස් ආප එක්කර හැදේ මේ ඇවිල්ල ගන්න අරගෙන වැඩි තියෙන එක මේ පට්ට ඒවා දන්න පුළුවන් මේගේ ඔක්කො ගැන එඩිට් කල්ලා ඔක්කොම හදන විදි අනුව තමයි ඒක හරද මේකන ඔන්න මිස්සු වඩේකට බැට්මන්් මේක සිංහල අකුරු එහෙම හරියට තාම නෑ ඉතින් දන්නවනේ නැනු සිංහලා මේ ඇබ මේ ගෝල් පේස් එක ඒ වගේමයි බට් මේ කරත්වල තියෙන පැත්ත වෙන වගේ වඩෙත් වෙනස්පට අනේ බන්ද එක වඩයක් කියලා බැට්මේ ඒවගේම ක්‍රිස්මසට සැන්ට ඇවිල්ලා ඔලන්ට ගිෆ් දෙනා ගණ්ඩ කියලා නෙලුම් කුල්නය ඔක්කොම නැනෝ බනානකින් තයි මහිතන් මේ ඉමිච් ජෙනරට්ටින් එයාගේ එන කොන්ට අලුත්තයක් කෙනනේ එහිදම එකත්තලුව මේ විස්තර නයි එහෙම ඉමේජ්ජික ජෙරට් කරන්න බෑ යන කොන්ඩස්ල ලොකුයෝ එන්නම නෑ දැන් පට්ටටයිර ඒක ගැම්මත්තයි විති මේ ලෝකයේ ලොකුම ඒයි කම්පනය මව දන්නවගේ ස්පෝන්ස කරන්න තර මට ගෙහෙන හැපි ආම මේ දැක්කත් දන්න එකත් හැතුවා තරාගයාට වස්සේ වරද අතර බලන්න තව මම ඉමේජ් ඇදවා පටි නර අයිටක විඩියත් ඇවිලදී ඉති වින් කරපය අඩ්ඩෝ එක්ක දෙක හිලා ගැන හොලිවුඩ් ෆිල්ම්මක් වගේ දැවකට මම මියසික් දාලා හැදුවනම් පට්ට ක්‍රීපිදියට ඊලංකන් විසින්න කතන්න පුළුවන් ඉරාට ඒතරම් පට්ටන මෙහෙම වෙච්චර දෞද්ධකට මං ඒ මෙවා කරද්දි මේ මෙහුන් කෙල්ල ටයිටනෙක් කෙල්ල මාදාලාගේ එක ඒකම ටයිටනෙක් රෝස මලක් කල්ලගේ දැන කෙල්ල පතෙන් පත්තරන්නේ එක දීන අපි ගාන ප්‍රම්ට ගනු වෙනස්සෙන මේ අයිතේ මම ඉමේජ්ජගේ කොලටි ගනුව පට්ට පේ නම පඩට ලංකාවී ෆෝකේ කොලටියට නැනෝ බලන ප්‍රෝයකින් දැම්මට පස්ස මේක මාර කොලටී කරෙන්නේ මේ හොට් එක ගැන්න රියල් ලයි් මේ සවුන්් එකත්ත කෙන මේ ඉතාගණ්ඩ බැන ඕ ඉඩිට් කරලා කළහම මේ සුපිරියටම එන්න ප්ලමේ සමාරය අදින විශ්ෂ කල්ලව ඒ ගණන් ගන්න ඕන්න මේ ඒ වගේ තවයි මේ තව මේකකි ගොඩක් තිනද කැරක්ටර ඕන ලිප්සින් කරන්න පුරා සිංහල ඔඩියෝ දාලා ලෝක ලෝකන දෙයක් තින ඒගොලන්ගේ ප්‍රයිසිස් සොකලට බලාගන්න පුළුවන් මාසකට මේ ඩොල 49යි මට දිලතිම මේක මහිත ක්‍රියේටර් පැක්කදින මාසකට මේ ප්‍රයිස උද්දකට ඒ වගේ දීරම් එක ඇන්ලිමිටඩ් ජනේෂන් උත්තින මේ සමාරය වන නැනෝ බනානගේ එක වටින හැබ වෙලායනවා වැඩි බට මේ සිනමා ස්ටඩිය එක ඇවිල්ල නෙක්ස් ලෙවල් ඔවලන්ට ඉමජස්සේ මදාගන්න පුළුවන් මේ හැදවා ටිකක් මේවා අරියට ලොක්කොට කට්ටිය වැඩිවුණාම මේ මේව කරගන්න අමාරුයි එත්ම ෆිල්ම්මක් වගේ වෙනවා මේවා ටික ආයිත් නෑ නෙක්ස් ලෙවල් මේ ඇගොලොත් ට්‍රයි කල්ල බලන්න අනිවාරෙන් මේක මේ මගේ ලිංකය පල්ල දහ තියන්න ප්‍රොම්ස් ගැන දැනගන්න නැත් දරතිය හරි මේ මං ඒවා ගැන තියෙන්නම් මේක තව එක ටූල්ස් තියනවද ඔගලට ගිහිල්ල බල්ල තමයි බලන්න වෙන්නේ මේ වගේම ඕන රියෙක්ටේට් කරන්න පුළුව එකක්කයි එක ෂොට්ටමත් ඒකයි කල්ල බලන්න පුළුවන් වෙන ප්‍රොම්ට ඇද්දලා මොකද වෙන්නේ කියලා ඒවගේ හරියනං මොනයි ප්‍රශ්නත් තින පල්ල කොමෙන්ටයක් දාන්න ශායකක් දන්න අමතක් කරන්න බා වට වේක හම්බුණ ලොකුම ස්පෝන්ස එකක් ඒ පැත්තෙන් ඉස්සරට මේ වගේ ස්පෝන්ස ටිකක් කම්පේ කියල පාත්‍රා කරනවා විදාශිෂය ගැම්මක් කරමු වෙනසක් කරමු එද ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක් සුභාවිත අවුද්දක් වේවා කියලා පාර්ථනා කරනවා
එහෙනම් මම කැපුණා. see you later.